අලුත් අවුරුද්දට Excel එකෙන් අපේම කියලා ඩයිනමික් කැලෙන්ඩර් එකක් ලේසියෙන් හදාගමු. වැඩේ පටන් ගන්න කලින් ඒරියාස් තුනක් තියෙනවා. මම ඒක එක්ස්ප්ලেইন කරගෙන ඉන්නම්. කලින්ම මේ මාසේ මුල දවස හොයන්න ඕනේ. ඒකට date value කියන ෆන්ක්ෂන් එක මම යූස් කරන්නම්. මෙතන date එකක් දෙන්න ඕනේ. මම මේ මාසෙ සිලෙක්ට් කරලා n sign එකක් දාලා මේ අවුරුද්ද සිලෙක්ට් කළොත් මට පුළුවන් date එකක් මේකෙන් ජෙනරේට් කරගන්න. මම enter කරන්නම්. එතකොට 1st January 2026 කියලා එනවා. දැන් අපි මේ date එක අපේ කැලෙන්ඩර් එකේ කොතනටද වැටෙන්නේ කියලා හොයාගන්න ඕනේ. ඒ කියන්නේ ඒ පොසිෂන් එක හොයාගන්න යන්නේ. මම මෙතන equal එකක් දාලා weekday කියන ෆන්ක්ෂන් එක දාගන්නම්. ඒක ඇතුළට අපි date එකක් දෙන්න ඕනේ. ඒකට අපි දාමු date value කියන ෆන්ක්ෂන් එක. මෙතනින් මේ මාසේ end එකක් දාලා මේ year එක දුන්නොත් එයාට පුළුවන් ඒ date එක හොයාගන්න. ඒ කියන්නේ 1st January 2026 කියලා මම bracket එක වහලා weekday එකට කමා එකක් දාලා අපේ week එක මොන දවසින්ද පටන් ගන්න කියලා දෙන්න ඕනේ. අපි Monday වලින් පටන් ගන්න. ඒ නිසා මම පල්ලෙහාට කියලා දෙවෙනි option එක choose කරගන්නම්. bracket එක වහලා enter කළොත් මෙතන කියනවා අපි 4 වෙනි දවසෙන් තමයි අපේ first day එක පටන් ගන්න කියලා. මේකම තියාගෙන අපිට පුළුවන් දවස් කිහිපයක් පස්සට ගිහිල්ලා අපේ calendar එකේ first date එක හොයාගන්න. මම මෙතන ගිහිල්ලා equal එකක් දාලා අපේ first date එක select කරගන්නම්. මම ඒකින් minus කරන්නම් මේ දවස් 4. ඒ කියන්නේ මේක 1st of January නම් අපි දවස් 4ක් පස්සට යන්න ඕනේ. ඒ කියන්නේ මේ Mondayට කලින් Sunday එකට තමයි අපි යන්නේ. ඒ නිසා මේකින් අපි එක දවසක් එකතු කරගන්න ඕනේ. එතකොට අපි පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා මෙන්න මේ දවසට වැටෙනවා. ඒ නිසා මම මෙතන plus එකක් දාලා 1 කියලා දාගන්නම්. දැන් enter කළොත් අපේ first day එක ඇවිල්ලා 29th of December. දැන් logic එක හරි වැඩේ පටන් ගමු. මම මෙතන click කරලා equal එකක් ගහලා sequence කියන function එක දාගන්නම්. අපි date sequence එකක් දාගන්න යන්නේ. කලින් අපේ rows කීයද තියෙන්නේ කියලා කියන්න ඕනේ. මෙතන rows 6ක් තියෙනවා. මම 6 කියලා දාගන්නම්. කමා columns කීයද ඕන? අපේ දවස් 7ක් තියෙනවානේ. එතකොට 7 කියලා දාගන්නම්. කමා එකක් දාලා අපි කොතනින්ද ස්ටාර්ට් කරන්න ඕනේ. එතකොට අපි මෙතනින් තමයි පටන් ගන්න ඕනේ. ඒක මෙන්න මෙතන equation එකකින් අරගමු. date value කියලා මම කලින් date එක දාගන්නම්. ඒකට මේ month එක end එකත් එක්ක year එක දාගන්නවා. මේ දෙකම එකතු කරලා අපි date එකක් හදාගන්නවා. මෙන්න මේ date එකකින් අපි minus කරනවා අපේ weekday එක. so අපි weekday එක හොයාගන්න weekday කියන function එක දාලා ඒක ඇතුළට අපි date එකක් දාගන්නවා. date value කියන function එක දාලා ඒක ඇතුළට අපි මාසේ end එකක් දාලා මේ year එක select කරනවා. select කරලා date එක හදාගෙන කමා එකක් දාලා අපේ week එක කවදද පටන් ගන්න කියලා කියන්න ඕනේ. මම 2 කියලා දාගන්නම්. දැන් bracket එක වහලා මෙතන plus එකක් දාලා අපි එක දවසක් එකතු කරගමු. ඒ කියන්නේ අපි එක දවසක් වැඩිපුර පස්සට යනවනේ. ඒක ඉස්සරහට අරගන්නවා. bracket එක වහලා enter කරමු. මේක බලලා බය වෙන්න එපා. මේක අපි date format එකට මාරු කරගමු. මම control එක 1 press කරන්නම්. මෙතනින් custom ගිහිල්ලා general වෙනුවට DD කියලා දාගන්නම්. එතකොට date එක විතරයි එන්නේ. මම okay දෙන්නම්. දැන් අපි මේ මාසෙට අදාළ නැති data එක conditional formatting එකෙන් hide කරගමු. මේකට අපි home ගිහිල්ලා conditional formatting එකේ new rule කියන එක select කරගමු. මෙතනින් user formula to determine which cell to format කියන option එක select කරලා මෙන්න මෙතන තියලා මම equal එකක් ගහලා month කියන function එක දාගන්නම්. මේකට මෙන්න මේ date value එක select කරගන්නම්. මේක අපි හරහට පල්ලෙහාට ගිහිල්ලා check කරන්න ඕන හින්දා මේ dollar sign එක මම remove කරගන්නම්. අපි මෙතන මේ date එකට අදාළ මාසය අරගන්නවා. ඊට පස්සේ අපි check කරනවා මේක සමාන නැද්ද අපේ current month එකට. අපේ current month එක ගන්න month කියන function එක දාලා bracket එක open කරගෙන මම කියන්නම් මෙන්න මේ මාසේ end එකක් දාලා මේ year එක මේ දෙකම combine කරලා date එක හදාගෙන ඒකින් මට month එක දෙන්න කියලා. එතකොට මේකේ මාස දෙකම සමාන නැද්ද කියලා check කරනවා. එහෙම සමාන නැත්තම් මොනවද කරන්න ඕනේ? formatting ගිහිල්ලා මට පුළුවන් මේකේ color එක පොඩ්ඩක් අඩු කරන්න. මම මේ වගේ color එකක් choose කරන්නම්. choose කරලා okay දෙන්න. මම මෙතනත් okay දෙන්න. දැන් බලන්න මේ මාසෙට අදාළ නැති dates ටික වෙන color එකකින් පෙන්වන්නේ. ඔයාට මේක කරගන්න පුළුවන්ද?